දැන් පුතේ මෙහෙමයි ගොඩක් ඉන්නකො මේක මහත්මයා මෙහෙමයි දැන් අපි මේ දරුවා ගෙනාවේ මෙතෙන්ට මේක මේ රටේ ජනතාවට ලෝකවාසීන්ට කියන්න තියෙන පණිවිඩේ මේ දරුවා ගෙනාවේ කරපින්නගෙන 4 ගාතෙන්. ඒ කියන්නේ කිසිම ඇවිදේ ගැනීමකින් තොරව තමයි මෙතෙන්ට අරන් ආවේ. මුලින්ම මෙයාට හැදුනේ උණක් හැදිලා රෝහල්ගත කරා. රෝහලේ ලේ පරීක්ෂා මුත්‍රා පරීක්ෂා සියලු දේ කරා. නමුත් අවසානයේ ළමා රෝහලේ පවා මෙයා සියලු පරීක්ෂණ වලට වාජන වෙලා පොන්දෙන් වතුර පවා මම හිතන්නේ ඒක මැරෝ පරීක්ෂණයක් කියලා වෙන්නේ නැති කියන්නේ අපි දන්න විදිහට. ඉතින් මේ සියලු දේ කරලා අවසානයේ ලෙඩක් නැහැ කියන තත්ත්වෙට දරුවා ගෙදර එවුවා. නමුත් මේ දරුවා මගේ පුංචි අම්මගේ පුතාගේ පුතා. ඉතින් මේක බලන් ඉන්න බැරිකමට යන්න තියෙන සියලු තැන්වල විශ්වාසය ඇතුව හෙව්ව මේ සුවපත් කරගන්න අවුරුදු 3මාරයි වයස. ඉතින් මෙයා මේ ජයසුන්දර මහත්මයා මුණ ගැහුණා මගේ ඥාති පාර්ශවයක්ගේ දැනගැනීම අනුව. ඉතින් මෙතුමා ගාවට ගෙනාපුවා මම හිතන්නේ විශ්ව ශක්තියේ බලෙන් තමයි මේ දරුවා පළවෙනි දවසේ ඇඳේ දාලා කෑ ගහලා කිව්වා බෑ රිදෙනවා කියලා. නමුත් පළවෙනි දවස්, දෙවෙනි දවස්, තුන්වෙනි දවස් දකින්නකොට යම්කිසි ප්‍රගතියක් දැක්කා. ඒ ශක්තියේ බලමයි මේ මම හිතන්නේ මට දෙන්න තියෙන පණිවිඩේ මාත් මේ යම් දේවල් විශ්වාස කරන පුද්ගලයෙක් හැටියට විශ්ව ශක්තියෙන් ජයසුන්දර මහත්මයා කරන ප්‍රතිකර්මය මනසේ විශ්වාසයෙන් මානසික හිතේ විශ්වාසයෙන් හදවතේ භක්තියෙන් එතෙන්ට සම්බන්ධ වෙලා දරුවව ඉදිරිපත් කරලා ඒ දරුවගේ රෝගී තත්ත්වය සුවපත් කරගන්න චේතනාව තුල මම හිතන්නේ සති 2ක් 3ක් වැනි කෙටි කාලයක් තුල දරුවා දැන් ඇත්තම සතුටින් ඇවිදිනවා. ඉතින් ඒක තමයි අපි ප්‍රාර්ථනාව වුණේ පරමාර්ථයෙන් මම හිතන්නේ මේ ජයසුන්දර මහත්මයාගේ කරන මේ විශ්ව ශක්තියේ ප්‍රතිකර්මය විශ්වකර්ම ප්‍රතිකර්මයක් කියන එක තමයි අපිට හැංගියන්නේ. මට හැංගියන්නේ ඉතින් ලෝකවාසීන්ට දෙන පණිවිඩය නම් මේ තුල ගැබ් වෙලා තියෙන මෙතුමාගේ මොකක් හෝ බලවේගය ඔබ රෝගියෙක් නම් ඔබේ තියෙන පීඩාවට මේ ස්ථානයට ඇවිල්ලා විශ්වාසනීයත්වයෙන් මුහුණ දුන්නොත් මම හිතන්නේ ඉක්මන් සුවයක් ප්‍රාර්ථනා කරගන්න පුළුවන් වෙයි.